අපිට බොමළු විහාරස්ථානයෙන් තමයි මේ දැනුවත් කිරීම දැනුවත් කරන්නේ විශේෂයෙන් පාර මහා මඩවල වලින් පිටලා ඊළඟට ඔතන තව කිලෝමීටර භාගයක් විතර කියන පාලමක් තියෙනවා පාලම උගුරලා දරුවෝ ඉස්කෝලේ යනවා විශේෂයෙන් කවුරුත් ඝාතනයකට ලක් වෙනකන් මැරිලා වැටෙනකන් ඉන්නේ අපි මේ සඳහා අවධානය යොමු කළ යුතුයි. මොකද ඔබගේ ප්‍රතිපත්තියක් තිබුණා නිර්දන පන්තියේ ගොඩනැගීමට මේ ගමේ සංවර්ධනයක් විය යුතුමයි. ගමේ සංවර්ධනයක් විය යුතුයි. ඒ නිසා මේ පාර බලලා අපට විශේෂයෙන්ම වැදගත් වෙන පාර ඊළඟට ඔබගේ රජයේ අපේ විහාරස්ථානයට මේ මගේ චෛත්‍ය ගොඩනැගීම සඳහා ඔබ රජයෙන් මට ඒක ප්‍රතිපාදන කරලා අපිට නැතිවරණයකට යන්න කලින් ඔබ මේ ප්‍රදේශයට ඇවිල්ලා යමක් කරනවා නම් ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඔබ ඇවිල්ලා ඊළඟට මේ නිර්දන පන්තියේ යමක් අයිතම විදෙන්න වෙන්න ඕන. විදෙන්න කෝටිපති තියෙන මිනිස්සුන්ට කන්න බොන්න තියෙන අහිංසක මිනිස්සුන්ට සමහර දවසට එදා වේල වැඩ කරලා ගන්න මිනිහට හෙට වැස්සොත් කන්ට නැහැ කරු ජනාධිපතිතුමනි. පාදිස් සභාවේ සිට සියලුම මහා ඇමතිවරුන් දක්වා සියලු දෙනාගේම අවධානය යොමු වෙන්නේ. ඊළඟ සියලුම දානිපතියන්ගේ අවධානය යොමු වෙන්නේ මේ සඳහා. ඊළඟට අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා විහාරය තියෙන තැනදී ගමත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරන. එදා තිබුණා එහෙම සංකල්පයක්. ඒව ගොඩනගා ගන්නවා. එදා සංකල්පයක් තිබුණා ඒ විදිහට. ගමයි පන්සලයි වැවැද. දැන් පන්සල විතරක් වෙලා තියෙන පන්සලට ඕන තරම් දෙනවා. පන්සල අපි පොඩි පන්සලක්. මම වනවාසී හාමුදුරුවෝ නම. වනේ ඉඳලා දැන් ඔබගේ ගමට ඇවිල්ලා ගම්පදේශ සංවර්ධන කරන්න නම් වික්තුන් වහන්සේලා එළියට ඇවිල්ලා සත්‍ය මිනිස්සුන්ට පැහැදිලි කරලා දෙන්න ඕන. ඒක නිසා ඔබත් සත්‍ය ඔබට ආදරේ තමයි මම මේ ගරු ජනාධිපතිතුමනි කතා කරන්නේ. ඔබට විතරක් මුළු මහා ජනතාවටම ආදරෙන් කරුණාවෙන් අපි මේ වැඩ කටයුතු කරන්නේ. අපට විශේෂයෙන් මේ ප්‍රදේශයට අවධානය යොමු කරන්න වෙනවා. ඔබගේ විශේෂයෙන් හැම ගමකම මේ ගමේ විතරක් නෙවෙයි යන්න එන්න අමාරු දැන් පාරවල් ටික හදලා ගමේ මිනිස්සුන්ට කෑම වේලක් හරියට දෙන්න. අරක් බොන මිනිහට දෙන්න එපා. දීලා වැඩක් නෑ. මේ මිනිහා කොහොමද දීලා දාන්නේ? ඒක නිසා මත්ද්‍රව්‍ය වලට පිට තියන්න. මේ ටික මේ බලන්න මේ පාරවල් ටික බලා ගන්න. බලන්න මහා මඩවලවල්. අපි දැන් ඔබ මහට අවධානය යොමු කරන්න අර ඉස්සරහට පාලම මේ පාලමේ ඉරි ගිහිල්ලා තියෙන හැමතැනම. මේ පාර බලා ගන්න කොච්චර විනාඩි 10න් යන ගමන විනාඩි 20ක් යනවා. ඒක ඔබ සංවර්ධන කරන කෙනෙක්ට අද ළමයි ජනතාවගේ ජීවිතයකට ඒ කියන්නේ අබලන් තත්ත්වයට පත් වෙනවා කියන්නේ මිනිස්සු ආර්ථිකයෙන් කඩාගෙන වැටෙනවා. ඒ නිසා මෙන්න මේ වගේ දෙහි අවධානය යොමු කරන්න පාරක් හරියට තියෙනවා නම් තමයි වාහන වලට ඒකකොට ඔබ බලාපොරොත්තු වෙන තෙල් මිල තෙල් පාලනයක් කරන්න එනවා නම් යන්නේ තෙල් පාලනයක මේ වාහන කිසි ආකාරයෙන් ගමන් කරනවා නම් ඒකට විශේෂාකාරව වාහනයක් ගමන් කරනවා නම් පිළිවෙලකට බලවල් නැතුව ඊළඟට ඉන්ජින් එකේ අර තෙල් පිච්චෙන ප්‍රමාණය අඩු වෙනවා. මම ඉස්සරහට යන අපේ පන්සල තියෙන්නේ මෙතන. ගරු ජනාධිපතිතුමනි මේ පන්සල පොඩි පන්සලක් අක්කරයක්වත් නැහැ පුණ්‍ය භූමිය. ඔය ඉස්සරහ තියෙනවා මෙන්න බලන්න මෙතන පාලමත් එක්ක මහා වලක් තියෙනවා. ඔය තියෙන්නේ මේ ගල් කැට ටික. ඔන්න පාලම කුඹුරලා ඉස්සරහින්. මේ අපි ගිහින් එන ගමන් එන්න බැරි වුණ නිසායි අපි මේ වෙන ජනතාව එකතු කරගන්න පුළුවන්. ඔව් මේ තියෙන්නේ මේ පාලම තමයි පිළිගිහින් තියෙන්නේ. කවුද කියලා නෑ. හොඳයි. ඒකට අපේ පාලමේ වැඩ ටික පාරේ වැඩ ටික තමයි ඔබට වෙන්නේ. ඔබට ඕන නම් පෙන්වන්න පුළුවන් මම ඉන්න විහාරස්ථානයේ තියෙන භූමි ප්‍රමාණය. මේක අපි ඔබට දාලා ඇති මේ අපිට පුළුවන් තරම් ඉක්මනට මොකද නැත්තම් අපේ රජයෙන් අපිට යමක් කළේ නැහැ කියලා අපි හොඳටම ඔබගේ ප්‍රාදේශීය සභාවේ ඉන්න මන්ත්‍රීවරුන්ගේ ඒ කට්ටියගෙන් විමසලා බලන්න පුළුවන්. ඇත්තටම මේ වගේ පන්සල් වලට අවධානය යොමු කරන්න ඕන. අපි ගොඩාක් කැපවීම කරන තැන් කළා. එතකොට මේ ඔබ නැත්තම් අපිට අවිල්ල කියන්න මොයි ඔබලා ජනාධිපතිතුමා අපේ දිහා පැහැක්කත් කරලා බලන්නේ නැහැ කියන. ඒ කියන්නේ අපි දන්නවා බලන්න ඔබට ඔබගේම දිහා පිළිවෙලින් බලන්න විදියක් නැහැ. නමුත් අපි කැමති ඔබ විශේෂ අවධානයක් මේ තියෙන්නේ අපගේ ඔන්න බලන්න චූටි පාර අර අපේ භූමිය ඔන්න චෛත්‍යය දිගන මේ සැප් එක දාලා තමයි චෛත්‍යය බකින්න තියෙන්නේ. ඔබ
ඔබට බලා ගන්න පුළුවන්. සැප් එකක් දාලා තමයි මේ චෛත්‍ය හදන මේකටම දැන් ලක්ෂ 20ක් ගිහින් තියෙනවා. මෙන්න පොලි බීම ප්‍රමාණයක් මේක බලා ගන්න සියලු දෙනාගේ රජයම කරනකම් බලන් ඉන්න එපා. අනිත් අයගේ උදව් උපකාර අපට ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. ඌඩි වුණානේ තියෙන්නේ මේ කියන්නේ අපි ඉන්න කුටිය. කොච්චරයි තියෙන්නේ අපට. ඒක නිසා සියලු දෙනාගේම අවධානය යොමු විය යුතුයි. එහෙනම් ගරු ජනාධිපතිතුමනි බුදු සරණයි නිදුක් වේවා නිරෝගීව ඔබට රටවල ජනතාවටත් යහපතක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන බෝමළුව විහාරස්ථානයේ විහාර ඒ 10ක සභාව ඇතුළු සියලු දෙනාගේ මම මේ සඳහා සහභාගී වෙනවා. ඔබට ඇවිල්ලා ඕන වෙලාවක අපිට දැනුම් දෙන්න පුළුවන්. මේ පාරේ සංවර්ධනයක් වෙනවා නම් ගොඩාක් පින් හැකිතරම් ඉක්මනට හොඳයි. තෙරුවන් සරණයි.